Hello everyone, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මාස 7ක් තිස්සේම ආපු ලොකු හේනයක් හැබෑ වෙන දවසක් තමයි අද. අද තමයි අපේ English in Same Boxes පාඨමාලාවේ ඩිප්ලෝමා අවෝඩින් සෙරමනි එක තියෙන්නේ. Let's take a look at how this special day unfolded. උදේ 4ට බස් එකට නැගලා අපි ආව මාතරට. මාතරින් කොළඹ හයිවේ බස් එකේ ඇවිත් බොරැල්ලෙන් බහැලා එතනින් ටොප් එකක් දාගෙන අම්මයි මයි කෙලින්ම ගියා BMS එකට. මුලින්ම අපිට තිබුණේ රෙජිස්ට්‍රේෂන් එක. ඉතින් රෙජිස්ටර් කවුන්ටර් එකෙන් රෙජිස්ටර් වෙලා ෆොටෝස් වලට පේමන්ට් කරලා ක්ලොක් එක හැට් එක අරගෙන අපි ගියා ෆොටෝස් ගන්න. මට එදා වෙච්ච සෝචනීයම සිද්ධිය තමයි හැට් එක මට ලොකු වැඩි. කොච්චර කරත් එක හරියට සෙට් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම ඒක දාගත්තා. මේ තමයි මගේ අතට ක්ලොක් එකක් ලැබුණ පළවෙනි වතාව. So I was so excited. මුලින්ම අපි ගියේ graduation photo එකයි family photo එකයි ගන්න. එතන වීඩියෝස් නම් ඇත්තටම මට ගන්න බැරි වුණා. එදා දවසේ ෆොටෝග්‍රැෆි කරේ Image ස්ටුඩියෝ ආයතනයේ විසින්. ඊළඟට මම ගියා 360 වීඩියෝ එක කරගන්න. ඇතරම් මේ වීඩියෝ ක්ලිප් එක දකිද්දි නම් එක අමුතු විදියට ෆීල් වෙනවා. I'm truly proud of myself. ඊළඟට අපි ගියේ රැන්ඩම් ෆොටෝස් ගන්න. ඒකෙදි අපි ෆොටෝග්‍රැෆර් කෙනෙක් හයර් කරේ නෑ. අපි කිව්වට මම. අම්මා තමයි මගේ ෆොටෝ හැම එකක්ම ගත්තේ. ඊළඟට අපි ගියා මොනවා හරි කාලෙන්න. කෝස් එක ගැන කියනවා නම් කෝස් එක මාස 7යි. ඒක ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් විතරක්ම නෙවෙයි. ජීවිතේ කියා දුන්න මහා පුදුමාකාර මාස 7ක්. ඒ වෙනුවෙන් අපි නොසැලෙන්න කැප වුණා. ඒ වගේම අපේ සර් ඩොක්ටර් ලක්ෂිත ප්‍රසාද් සර් හරිම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. To be honest, I've never met a teacher who is so genuine, so humble, so committed to keeping his promises, so respectful. In my opinion, he is truly remarkable person. ඉතින් ඊළඟට අපි මේ රේස්තු වෙන්නේ BMS main hall එක ඇතුළට යන්න. විශේෂම දේ තමයි මේ වෙනකොටත් අපි සර්වර් දැකලා නැහැ. මොකද online classes විදියට තමයි අපේ course එක තිබුණේ. අද තමයි සර්වර් ලයිව් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසාත් අද අපිට ගොඩක් විශේෂයි. දසදහසක පමණ ළමයි ප්‍රමාණයකගෙන් 800කට ආසන්න ප්‍රමාණයකට පමණයි මේ වාසනාවන්ත දවස උදා වුණේ. ඒ ඉතින් සර් කියපු විදියට කැපවීමෙන් වැඩ කරපු නිසා තමයි. මෙතන දෙගහැරෙන්නේ එවැනිම කතාවක්. මායා ලෝකයේදී මිසක් පියවි ලෝකයේදී කවදාවත් අසිරිමත් සිදුවීම් එකම රැයකින් සෙල්ෆි එකක් ගන්න. ඇයි? මම අද සෙල්ෆි එකක් ගන්නේ වීරවරුන් එක්ක. ඇයි? අදන්න ඔය වැඩේ සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. දන්නා ට්‍රෙන්ඩ් එක නේ? අන්න ඒක. ඒක නිසා කැමරාවට එන්න ඕනේ hina වෙලා. Okay, you did it. Lakshmi Prasad English භාෂාව සරල කොටුහතකින් ඉගෙනීමේ ඉන්ද්‍රජාලික සුපිරිතම ක්‍රමවේදය ජාතික කටයුතු මෙන්ම යුක්තතරට
ශක්තිය ලබා දෙන්නට අභිප්‍රේරණයක් මේ දරුවන් තේරෙනවද නැද්ද කියලා මාත් දැනගන්න බෑ. දැන් මම ඇහුවමත් කිව්වේ නෑ මටවත් කිව්වේ නෑ ඇත්තටම මොකක්ද කියලා මේ මෙතනට එක. සහ දරුවෝගෙන් අහන කතාවක් තමයි මම ලක්ෂණ සර් කොහොමද කියලා. ඉතින් හැමෝම හරිම ආදරණීය වචන තමයි සර් පිළිබඳව කියන්නේ. මුලින්ම දැන් මේ දරුවෝ ඔයාව දකින්නේ ක්ලාස් රූම් එකේ. හැබැයි ක්ලාස් රූම් එකට එන්න කලින් කතාව පොඩ්ඩක් දැනගන්න කැමතියි. කොහෙන්ද මේ English in 7 boxes method එක හොයාගත්තේ සහ කොහොමද මේ වැඩේ පටන් ගත්තේ? ඔයාගේ කතාව අපිට පොඩ්ඩක් කියන්න. ඒක ඇත්තටම දෙකක්. කෙටි ඉස්ලාම ක්ලාස් එක පටන් ගත්ත තැන කියන්නේ. ඔව්. ඉස්ලාම මම පටන් ගත්තේ අයියා දැක්ක නේද ඒ ෆොටෝ එක. මම ෆොටෝ එකක් ඔන්න ඊළඟට උදා වුණේ අපි හුඟක් කාලයක් ඉඳන් බලාගෙන හිටපු ඒ ලස්සන මොහොත. මේ වෙනුවෙන් උදව් කරපු මගේ අම්මයි තාත්තයි මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. පුංචි කාලේ ඉඳන් මට ආසාවක් තිබ්බා කළු ලෝගුවකින් දෙවර සරසගන්න. ඒ කාලේ ඉඳන් දැකපු ඒ ලස්සන හීනේ මං අද හැබෑ කරගත්ත කියලා මට මං ගැනම ආඩම්බර වෙන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපත යන්නේ නැහැ. ඒකෙන් අපිට ලැබෙන දැනුම වගේම එතනින් එහාට අපිට ලැබෙන සමාජ තත්ත්වය අපිට අපි ගැනම ආඩම්බර වෙන්න පුළුවන් ඒ හැඟීම එක විඳින්න ඕන දෙයක්. සොර සතුරෙකුට පවා ගන්න බැරි එකම දේ ඉගෙනීම කියනවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ලස්සන දවස ගත වුනේ. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම්. එතකන් හැමෝම hina වෙලා ඉන්න.